අපේ මේ මල්ලිත් ඇවිල්ලා ඉන්නවා මේ කසුන්ගේ යාළුවා. එයාත් එන්න චුට්ටක් මේ පැත්තට එන්න ඇවිල්ලා කතා කරලා. මේ බයික් එකේ අයිති කෙනෙක් ඉන්නවා. එන්න. බයික් එකේ අයිති මල්ලිත් එන්න චුට්ටක් මේ පැත්තට. කොහොමද? ආයෙත් අපි හම්බුණා. very good. මේ වාට හොඳට මෙකැනික් දේවල් හොඳට කතා කරන්න පුළුවන්. වගේ තමයි නේ මේ බයික් එක. 2022 CB4 400 බයික් එකක් තියෙනවා. මේ පැත්තට හැරෙන්න. පොඩක් මූණ බලන්නත් අපි ආසයි. හරි. කොමින්. ඕකේ. පළවෙනි කාරණේ මගේ මේ බයික්ස් අතර තියෙනවා ලංකාවේ බැලුවාම 400 බයික් එකක් රෙජිස්ටර්ඩ් ලීගලි මේක පදින්න පුළුවන් විදියට රෙජිස්ටර් වෙලා තියෙන බයික්ස් විදියටත් සඳහන් කරා. මේ බයික්ස් ලංකාවේ කොයි වගේ මාකට් එකකද කොයි වගේ පොපියුලර්ද මොකද්ද මේ බයික් එකේ තියෙන විශේෂත්වය හොඳ මෙකැනික් කෙනෙක් විදියට මට දෙන ගැරන්ටි එක මොකද්ද මේ බයික් කියන්නේ? ඔව් ඇත්තටම සමීර මේ බයික්ස් වල මේ CB4 එක අපි කලින් Honor Jet ගැන ඇත්තටම කතා කරා. නමුත් CB4 එකේ ඇත්තටම විශේෂත්වය වෙන්නේ highlight වෙන එකම point එක මේකට ඇවිල්ලා තියෙන VTEC engine එක. VTEC technology එක use කරලා තියෙනවා. ඇත්තටම මේ අපි දන්නවා Honda සමාගම සාමාන්‍යයෙන් 1989 වගේ තමයි VTEC technology එක ඒගොල්ලෝ introduce කරේ. ඒකත් එක්ක මේක apply වෙනවා 2008 දී. දැන් මේ බයික් එක ගත්තොත් ඇත්තටම මේක carburetor model එකක්. මෙතන තියෙන අනිත් තුනම ඇවිල්ලා EFI system එකෙන් දුවන්නේ. මේක carb model එකක්. නමුත් මේකටත් VTEC engine එකක් තමයි 2008 මේක 2007 මොකද? ඒ කියන්නේ carburetor technology එක මේ CB4 model එකේ පාවිච්චි වුණේ සහ EFI වලට ඒගොල්ලෝ shift වුණේ කොයි කාලෙද? 2000 model එකක් ගන්න කෙනෙක්ට ඒක වැදගත් වෙයි. ඔව් 2002 ඉඳලා 2008 වෙනකන් ආවා carb model එක. ඊට පස්සේ 2009 ඉඳලා තමයි සමීර EFI අපි මේ models වලට ගන්න අතරම Revo කියලා මේ Revolution කියන එක තමයි මේ models තුනම. හරි. ඉතින් මේක ඇවිල්ලා වෙනම special edition එකක්. ඉතින් ඒ Revo එකේදී තනිකර උන්නේ වෙනස්කම වෙලා horsepower එක වැඩි වුණා. මේක horsepower එක 55යි. මේක braking horsepower එක 52යි. එතකොට EFI system එක විශේෂයෙන් මේකට apply වෙලා තියෙනවා ඔය 2002 ඉඳලා ආපු බයික්ස් වල. ඒ ටික තමයි විශේෂම කාරණාවක් විදිහට මේ බයික් එක පොපියුලර් වෙන්න හේතුව. සහ කොස්ට් එකෙන් අධික මිලක් වෙන්න හේතුව. අතුරුංග ටක් ගාලා අපි මේ බයික්ස් එකෙත් පොඩි දෙයක් නිකන් පෙන්නගෙන අපි හරියන් ඒක නැත්තම් හොඳ නෑනේ කියන දේ බොඩි එකේ ගත්තාම ඇත්තටම අවුට්ලුක් එකේ වා කිව්වා වගේම ආවම ලොකු කන්සෙප්ට් එක එකමයි වෙනසක් අපිට පේන්නේ නෑ. මේ 2007 එක ඕක 2000 මේක 2020 22 අරක 2013 විදියට තමයි නම් කරලා තියෙන්නේ. මේ පරණ මේක සමීර මේකයි කාබ් එක තියෙන්නේ. ඔව්. ඒ වුණාට බොඩි ස්ට්‍රක්චර් එකයි අවුටර් ලුක් එක දැන් මේ බයික්ස් එක ගත්තාම ලොකු වෙනසක් නෑ. නමුත් පෙට්‍රල් කන්සම්ප්ෂන් එකේ වෙනසක් තියෙනවද කාබ් එකයි EFI එකයි? වෙනසක් පැහැදිලිව තියෙනවා සමහර මේකේ VTEC conventional range එකේ නැතුව සාමාන්‍ය low RPM වල යනවා නම් සාමාන්‍ය මේකේ power consumption එක 20 22 වගේ. හරි. VTEC on වුණොත් carb model එකේදී සාමාන්‍යයෙන් 15 16 තොක අඩු වෙනවා. නමුත් EFI එකේදී සාමාන්‍යයෙන් 25කට ආසන්න low RPM එකේදී consumption එක තියෙනවා. සාමාන්‍ය 20 22 වගේ VTEC on වුණාම power consumption එක 20 22 අතර තමයි. රයිට් ඒ විදිහට තමයි දැන් මේ තියෙන මේක වෙනස්කමක් ගත්තොත් මේකේ බැජ් එක ඇවිල්ලා තියෙනවා. මේ කලින් කියන නිකන් ස්ටිකර් එකයි. මේ වගේ නිකන් කොස්මැටිකලි පොඩි මම අර කිව්වේ අර යම් වෙනසක් කරේ නැත්නම් මොකද්ද මේ මම ගෙවන මුදලට වෙනස කියන එක. ඒ කියන්නේ අර 2018 දී මේගොල්ලෝගේ ඇනිවර්සරි මොඩල් එකක් ඉෂුව වුණා 2018. අන්නේ 18න් පස්සේ තමයි ඔය එම්බ්ලම් බැජ් එකයි මෙන්න මේ ක්‍රිස්ටල් ලයිට් එකයි බයික් එකට එන්න ගත්තේ. එතකන් ස්ටෑන්ඩඩ් මේ වගේ ක්‍රිස්ටල් ලයිට් එකක් ආවේ LED ලයිට් එක එන්න ගත්තේ 2018න් පස්සේ. ඇනිවර්සරි මොඩල් එකෙන් පස්සේ. ඇනිවර්සරි එකෙන් පස්සේ. අපිට මේ ලයිට් දෙකෙන් ලොකු වෙනසක් ලොකු වෙනසක් බලන්න පුළුවන්. මේකේ පරණ එකේ මොල් ලයිට් එක. ඕකේ එහෙනම් අපි හොන බයික්ස් ටික ඔක්කොම පෙන්නුවා CB4 එක 400 ලංකාවේ දකින්න තියෙන 400 බයික් වල ලීගලි පාරේ යන්න පුළුවන් විදිහට තියෙන බයික් ටික. ඉතින් ඒ ගැන කතා කරා ටෙක්නිකල් දේවල් මේ හැම දෙයක් එක්කම. thank you very much. thank you ආගේ බයික් එක ගෙනාවට අද ප්‍රෝග්‍රෑම් එකට. thanks knowledge එකට. මරුරංග thank you very much. අපි එමනම් බ්‍රේක් එකක් ගන්න ලෑස්ති. බ්‍රේක් එකෙන් පස්සේ අපි ප්‍රාඩෝ එක ගැන කතා කරා.